අයිබෝන් අපේ තාත්තාස් ඉංග්ලිෂ් තවත් පාඩමක් අද. ඔබ දන්නා අපි දැන් ඉන්නේ ෆියුචර් ටෙන්ස් එකේ අනාගත කාලේ. ෆියුචර් ටෙන්ස් එකට අපි එන්නේ එහෙ ෆියුචර් ටෙන්ස් එක තව ඉස්සරහට යනවා. මේක තමයි ෆියුචර් ටෙන්ස් එකේ ස්වභාවය. අපි ප්‍රසන්ට් ටෙන්ස් එකේ උගන්වපු සෑම වාක්‍ය රටාවක්ම ෆියුචර් ටෙන්ස් එකේ කොහොමද දෙන්නේ කියන එක අපි ඉගෙන ගන්න. ඒක දැන් අවසානයේ කිට්ටු කරගෙන ඉන්නේ. බලමු අද පාඩම මොකක්ද කියලා. Future tense have and has. Have, has කියන දෙක කොහොමද future tense එකේ යෙදෙන්නේ අනාගත කාලයේ යෙදෙන්නේ කියන එකයි දැන් මේ අද කතා කරන්න යන්නේ. අද උගන්වන්න යන්නේ. මේ දෙක present tense එකේ යොදන හැටි කලින් උගන්වලා තියෙනවා. present tense එකේ කොහොමද have කියන එක යොදන්නේ, has කියන එක යොදන්නේ. ඊට පස්සේ ඒව යෙදුවට පස්සේ ඒව අර්ථ මොනවද? ඒවයි interrogative, negative question. ප්‍රශ්න නැති යන අර්ථය ඊළඟට නැති යන අර්ථය පස්සේ මේ ඔක්කොම උගන්වලා ඉවරයි. ඉතින් ඒවට උත්තර දෙන්න හැටි උගන්වලා ඉවරයි. ඉතින් දැන් මේක ෆියුචර් ටෙන්ස් එක අපි ඉගෙන ගන්න ඕන. අනාගත කාලේ කොහොමද මේ වචන දෙක මේ දෙක යෙදෙන්නේ කියලා බලමු අපි. මම බෝඩ් එකේ දාලා තියෙනවා. බෝඩ් එකේ දාලා පාඩම ලියා ගන්න. Future tense have, has. She has a party. එයා පාටි එකක් ගන්නවා. පාටි එක කියලා කියන්නේ is a kind of social gathering. කට්ටියක් එකතු වෙලා මොකද කාට් එකතු වුණාට පස්සේ මොකද වෙන්නේ? එකතු වුණාට ඉවරලා eat, drink and marry. Eat, drink and be merry. සතුට වෙනවා. merry කියලා කියන්නේ be merry. සතුට eat, drink and marry. එකතු වෙලා කට්ටිය මෙහෙම කාලා බීලා විනෝද වෙන එකට කියනවා අපි පාටි එකක් කියලා. It's a social gathering. කට්ටියක් එකට එකතු වෙලා කරන දෙයකට පාටි කියලා කියන්නේ. ඉතින් පාටිස් කියලා පාටි කියලා කිව්වම she has a party. එයා පාටි එකක් ගන්නවා. ඒක තමයි present tense එක අපි කියන කතන්දරේ. ඉතින් present tense එක singular she කියලා කවස. she වෙන්න පුළුවන්, he වෙන්න පුළුවන්, a boy වෙන්න පුළුවන්, a girl වෙන්න පුළුවන්, ළමයි කමලා වෙන්න පුළුවන්, නිර්මලා වෙන්න පුළුවන්. මොකද නමක් දාලා singular આવොත් singular එකේදී හැම විටම has කියලා ගත්තේ. එතකොට she has a party. ඉතින් plural එකට ආවට පස්සේ මොකද වෙන්නේ? they වෙන්න පුළුවන්, we වෙන්න පුළුවන්, I වෙන්න පුළුවන්, you වෙන්න පුළුවන්, නැත්නම් girls වෙන්න පුළුවන්, boys වෙන්න මේ ඕනම නම් එක plural එකේ આવොත් එම අපි යොදන්නේ have. They have exams. ඒගොල්ලන්ට විභාග තියෙනවා. They have exams. She has a party. She has a party. She has an exam. She has a class. Singular. They have exams. They have parties. They have houses. They have friends. මේ ඔක්කොම present tense එකේ දුව ආකාරය. දැන් මේක future tense එකට යනවා. දැන් present tense එකේ have, has තිබුණා, have තිබුණා. දෙකක් තියෙනවා. දැන් මේ දෙකම වෙනුවට future tense එකට වෙන්නේ මොකක්ද කියන එක බලන්න. future tense එක කියන එක දැන් අඳුරනවනේ. future tense එක කිව්වම එකපාරට ඔළුවට එන්නේ will හරි shall හරි වෙන්න ඕන කියලා හිත. ඔකේ ක්‍රමේ හරි. ඔබ හිතුවා හරි. මෙන්න will මං ගන්න will මම හැම වෙලාවම shall ගන්න නෑ. shall formal. ඒක දන්නේ නීති රීති වගන්ති අරෝමියෝ කියන ඒවා තමයි will මේ shall දා පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ඒකයි කිතිය තියෙන්නේ. ඒ වගේ තැන් වලට ආවන් පස්සේ උදේ හැටියක් පස්සේ ගන්නවා. එතෙක් will පාවිච්චි කරනවා. will ආවට දැන් බලන්න present tense එකේ තිබුණා singular එකට has, plural එකට have තිබුණා. නමුත් future tense එකට යනකොට එකයි තියෙන්නේ have විතරයි. ඒක future tense එකේ මේකේ දෙන්නේ මේක plural. ඒ plural එක දෙක තේරෙන්නේ. She will have a party. යා party එකක් ගනි. They will have exams. ඒගොල්ලන්ට විභාග තියෙයි. හරි? කියන අර්ථ තියෙනවා. ඒතකොට මේ දෙකටම plural එකටත් singular එකටත් දෙකටම මෙන්න යෙදුවේ අපි have කියන එක. will වලට පස්සේ has කියන එකට future tense එකේ තැනක් නැහැ. future tense එකෙන් ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට have ප්‍රබලය බවට පත් වෙලා have එතන dominate කරනවා. එතකොට they will have exams. ඒගොල්ලන්ට විභාග තියෙයි. They will have parties. They will have trouble. They will have problems. මේ ඕනෙම එකක් එතකොට මේ විදිහට අපිට ඕන අර්ථ ගොඩ නැගීමේ ගැටලුවක් නෙමෙයි. මෙතන අපි මෙතන පාවිච්චි කරේ nouns. එතකොට මේ පැත්තෙන් මෙතන she will have a party. එයා පාටි එකක් ගනීවි. එතකොට she will have a party එකක් ගන්න. එයාගේ පාටි එකක් නේ. එහෙම නැත්නම් එයා තියෙනවා වෙන පාටි එකකට යන්න තියෙනවා අපි කියන්නේ she will have a party to attend. එයාට පාටි එකකට යන්න වෙයි කියලා කියනවා අපි. එතකොට
යන්න තියෙන party එක party to attend. But she will have a party to participate. Attend. They will have exams. They will have houses to be sold. They will have houses. They will ගෙවල් තියෙනවා to be sold. විකිණීම සඳහා. හරි. ඒ යෙදීම පොඩ්ඩක් සාමාන්‍යකට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ නිසා ඒක අමතක කරලා දාන්න. ඒ පොඩ්ඩ විතර. ඊළඟට දැන් මේක ඉන්ට්‍රොගේටිව් නෙගටිව් කරලා ෆියුචර් ටෙන්ස් එකේ දැන් මේ කියන්නේ. ඒතකොට මේක ඉන්ට්‍රොගේටිව් නෙගටිව් කිරීම හරියම ලේසි. අර අපි කලින් වාක්‍ය වල වගේම මෙන්න විල් මුලට ගත්තා. Will she have a party? A party එකක් ගනීද? Will she have a party? Will she have a holiday? එයා holiday එකක් ගනීද? මේ අර්ථ තියෙනවා අපි. එතකොට negative එකද? She will not have a party. මොකද ඒක not කියන එක කියනවා. Will වලට have වලට ඇතුලේ. She will not have a party. She will not have a holiday. She will not have a marriage ceremony. මගුල් උත්සවයක් ගන්න එකක් නෑ. She will not have a holiday. She will not have a problem. She will not have any problem. She will not have any problem. මොන පක්ෂයක් තියෙන එකක් නෑ. අපි ඒක ගන්න negative වලදී. දැන් මෙන්න මෙතන ඊළඟ බලමු. they කියන එක they will have exams. ඒගොල්ලෝ විභාග තියෙයි. will they have exam? ආරි තියෙනවා. will මුලට ආවා. ඒගොල්ලෝ විභාග තියෙයිද? they will not have exams. ඒගොල්ලෝ විභාග තියෙන එකක් නෑ. දැන් මේ ප්‍රශ්නේ අපි තවත් දීර්ඝ ප්‍රශ්නයක් තවත් ලොකු ප්‍රශ්නයක් වඩපත් කරමු මේ බලන්න මේ ප්‍රශ්න වචනයක් පාවිච්චි කළා. ප්‍රශ්න වචන අපි දන්නවා will මෙතන when why what how කියන මේ ප්‍රශ්න වචන මේ වගේ වචනයක් අරගෙන මුලට ගත්තාන් පස්සේ මේ ප්‍රශ්නේ තවත් දීර්ඝ ප්‍රශ්නයක් වඩපත් කරනවා. ඊට වඩා පළල් අර්ථයක් තියෙන ප්‍රශ්නයක් වඩපත් කරනවා. බලන්න when will she have a party? එයා කවද්ද පාටි එකක් ගන්නෙ? පාටියක් තියෙන කවද්ද? When will they have exams? ඒගොල්ලන්ට කවද්ද exams තියෙන්නේ? කවද්ද විතරද exams තියෙන්නේ? අපි මේවා සාමාන්‍ය ජීවිතයේ අහන ප්‍රශ්න. දැන් මේවට උත්තර දෙනකොට ප්‍රශ්නේ වචන වැහුවා. මේක නැවත තිබිච්ච තැනට ගත්තා. She will have a party next weekend. When will they have exams? මේක ආයෙත් තිබුණු තැනට ගත්තා. They will have exams in December. ඔය විදිහට ප්‍රශ්නෙට උත්තර ගල්පන්න. අපි මේ ප්‍රශ්නෙට උත්තර ගල්පන්න හැටි උගන්වලා තියෙනවා ප්‍රසන්ට් ටෙන්ස් එක උගන්වද්දී අනන්තවත්. ඒ නිසා මගේ පාඩම් වලට ප්‍රසන්ට් ටෙන්ස් එකේ සහභාගී වුණ ඕන කෙනෙක් දන්නවා කොහොමද මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කියන එක. එතකොට මෙතන මම කිව්වා පාටි කියන එකෙන් මම කිව්වා පාටි කියන එක අපි කියනවා give a party. පාටියක් දෙනවා කියන එක. We will give a party to her. We will give her a party. අපි යාට පාටි එකක් දෙන්න. give කියන එකම දෙන්න අපි තවත් තියෙන throw. We will throw her a huge party. We will throw her a huge party. අපි යාට ලොකු පාටි එකක් දෙනවා. We will එතකොට මේ give කියන එක යොදලා පාවිච්චි කරන්න පුළුවන්. throw කියන පාවිච්චි කරන්න පුළුවන්. We will throw her a huge party. huge කියලා කියන්නේ විශාල කියන අර්ථය දෙන්නේ. මේ පාටි වල මොකද්ද කරන්නේ? eat drink and be merry. මොකද eat drink වලට drink හැම විටම involve alcohol කියන එක. නමුත් alcohol නැති පාටිත් තියෙනවා සමහර ලාලවලට. එහෙම එකක් අපි කියන්නේ dry party. Dry party කියලා කියන්නේ party without alcohol. No alcohol there at all there, right? So it's a dry party. Some people may like to attend dry parties, right? So සමහරලා කට්ටිය ඉන්නෝනේ බොන්නේ නැති කට්ටිය හැම එකම බොන්නේ නැහනේ. ඉතින් ඒ නිසා බොන කට්ටිය විතරයි පාටි වලට ඩ්‍රයි පාටිස් වලට ඇටෙන් වෙන අය ඉන්නෝ බොන්නේ නැති අය. අනිත් එක බොන කට්ටිය ඉන්න පාටි වල බොන්නේ නැති අය ඉන්නවා. ඉතින් නමුත් ඒ පාටි එක බොන්නේ නැති අය කියන එක ඩ්‍රයි පාටියක් වෙන්නේ if there is alcohol, right? So that's how it has to be used. So now you understand this, how to turn have and has in how to use have and has in future tense, how to turn those sentences into interrogative and negative, and how to make a bigger sentence using question words in future tense. What you can get future tense එකේ මේ කොටස දාන්න. තාත් පොඩ්ඩක් ඉස්සරහට future tense එකේ යන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ ටික හොඳට මාස්ටර් කරන්න කියවන්න. දෙසරක් විතර කියවන්න පස්සේ මේක මතක හිතේවි. දෙවෙනි කොටස පාඩමේ බලන්න මේ ටික දෙහව දැන් මෙතන තියෙන මේ පැත්තේ තියෙන tenses past tense
past perfect, present perfect, present tense, future perfect, future tense. මේ ටික tenses. මෙතන තියෙන්නේ sentences වර්ග. මේක simple, continuous, be form, there, can, be able, have, has, must, have to. මෙන්න මේ ටික තමයි මේ tenses ටිකේ ඔක්කොගේම ඉගෙන ගන්න තියෙන ජාති. දැන් අපි මේකෙන් present tense එක ඉවරයි. සම්පූර්ණයෙන්ම future tense එකේ මේ යනවා එකින් එක simple ඉවරයි, continuous ඉවරයි, be form එක ඉවරයි, there ඉවරයි, can ඉවරයි, be able ඉවරයි. මේක ඔක්කොම ඉවර වුණා. දැන් අද ඇවිල්ලා තියෙන්නේ have, has කියන මේ දෙකටම. මේක කලින් can එකයි be able කියන එකත් එකට ගත්තේ. be form එකයි there කියන එකත් එකම විදියයි. දැන් මේකෙ මොකද වෙලා තියෙන්නේ? have, has කියන එකත් එක්ක future tense එකට එනකොට මොකද වෙලා තියෙන්නේ? කියන එක නිසා අපිට මේක දෙකක් ඕනේ. මේ දෙක එකටනේ ගත්තේ. will have කියලා දැන් ලියා ගන්න. එතකොට lazy shall එක අපි අමතක කළා දාමු. will නැත්නම් shall have. ඔය දෙක තියෙන්නේ. නමුත් අපි මෙතන will have කියලා ලියාගත්තම දැන් ප්‍රමාණවත් මෙතෙන්දී. එතකොට මේක අපි මේක සම්පූර්ණ කරගෙන යනවා දැන් මේ විදිහට. තව දෙකක් තියෙනකොට දෙකක් future tense එකේ සම්පූර්ණ කරන්න. එතනින් පස්සේ future tense එක ඉවර වෙන්නේ. ඒතර අනාගත කාලේ යම් කොටසක් අවසන් වෙනවා. මේ විදිහට ව්‍යාකරණ ඉගෙන ගැනීම තමයි නිවැරදි ක්‍රමය කියලා මම අදහස් කරන්නේ. ඉතින් මේ විදිහට ඉගෙන ගත්තම කිසි ගැටලුවක් වෙන්නේ කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි හරියට පාවිච්චි කරන්න පුළුවන් වැරද්දකින් තොරව. ඉතින් මේ ක්‍රමයට ඉගෙන ගත්ත කෙනෙකුට මේ හරිය ඉවර වුණාට පස්සේ කිසි ගැටලුවක් නැතුව ගේමක් ගහගන්න පුළුවන්. සාමාන්‍ය භාෂාව ළමයි පාවිච්චි කරන්නේ එහෙමනේ ගේමක් ගහගන්න කියන ඒ වගේ මේ ටික ඉගෙන ගත්තත් පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ දැන් උනත් කෙනෙකුට යමක් කරගන්න පුළුවන් තරමට මම උගන්වලා තියෙනවා මේ පාඩම් ටිකේ. ඉතින් ඒ නිසා මේ පාඩම් වලට සහභාගී වෙන්න මේක එකින් එක ඉක්මනක් නැතුව ෆලෝ කරගෙන යන්න. එතකොට මම හිතනවා ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙයි සහභාගී වෙන කෙනෙකුට. ඉතින් මේ අද පන්තියට සහභාගී වුණ හැමෝටම ස්තුතියි. යාළු මිත්‍රයෝ ඉන්නවනම් පාඩම් සහභාගී වෙන්න කියන්න. අපි මේ වගේ ගමනක් හිමින් යමු. හිමිනුත් නෙවෙයි යම් ප්‍රමාණවත් වේගයකින් ගිහිලා තියෙනවා දැනට. ඉතින් තවත් දිනයක තවත් පාඩමකින් හමු වෙමු. එතෙක් සහභාගී වුණ ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.